Pinnawala Elephant Orphanage. අපි මේ යන්නේ පින්නවල අලි අනාථාගාරය බලන්න. අපි යනකොට හරියට එකහමාරට විතර ඇති. ඒ වෙලාවේ අලි ඔක්කොම වගේ අනාථාගාරය ඇතුලේ හිටියා. එයාලා මේ මිනිස්සුන්ට කියන්නේ අපිට එන අයට බලන්න තැන් වල හිටියා. ඊට පස්සේ දෙකට විතර මේ එයාලව නාන්න එක්කන් යනවා කියලා තිබුණා. ඉතින් අපි ටිකක් වෙලා බලනකොට එයාලගේ නාන වෙලාව ආවා. ඉතින් මේ තියෙන්නේ අලි අනාථාගාරයේ තියෙන නැරඹුම් මධ්‍යස්ථානයේ වල බලනකොට ඒ අලි අපිට පේන හැටි අලි ක්‍රියාකාරකම් චූටි අලි පැටවු අලි අම්මලා තාත්තලා ඒ හැමෝම මෙතන හිටියා. හරිම එක්සයිටඩ්. මොකද ගොඩක් ළඟින් අපිට එයාලව බලා ගන්න chance එක හම්බුන නිසා චූටි කාලේ ගියාට පස්සේ අතර මොන්ටිසෝරි යන කාලේ වගේ මම මතක ඇති කාලෙක ගියාමයි මෙන්න මේ චූටි අලි පැටවු අපේ ළඟින් යනකොට ඇත්තට මෙයාලව අල්ලන්න පුළුවන්. මේ හිතා ගන්න බෑ අලියෙක් ඇල්ලුවා කියලා. මේ ඊළඟට මෙයාලව නාවන වෙලාව ආවා. ඉතින් එයාලා මේ යන්නේ නාන්න. ඉතින් යාලා නාන හැටි බලන්න අපි අලි අනාථාගාරයෙන් එළියට යන්න ඕනේ. අපි මේන් ගේට් එකෙන් එළියට ගිහිල්ලා පාරෙන් එහා පැත්තට පැනලා අලි අනාථාගාරයේ ඉඳලා අලි නාවන ස්ථානෙට කියලා ඊතල දාලා තියෙනවා. එතනට ගිහපුවාම මෙන්න මේ ලස්සන අලි නාවන තැනට තමයි එන්නේ. ඉතින් එතනත් අපි ගොඩාක් වෙලා බලන් හිටියාලා නිදහසේ යාලට කැමති තැන්වලට ගිහින් ඒගොල්ලෝ නානවා, යුරෙන් ඒගොඩට යනවා. ඉතින් ඊට පස්සේ අපි ගියේ පින්නවල සූ එකට. මේකේ ගොඩක් සත්තු ඉන්නවා. විශේෂ සත්තු වර්ග කිහිපයක් ඉන්නවා. ඉතින් මේ පින්නන්ට අපේ බබා හරිම ආසාවෙන් තමයි යන්නේ. ඉතින් මේ ඉන්නේ අපි බලපු එක සතෙක්. මෙයාගේ නම එමු. හරිම ලස්සන සතෙක්. ගොඩක් සත්තු අපි බැලුවට මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ඉන්නේ ජලජ පක්ෂීන්, තාරාවෝ, පාත්තයෝ වගේ පහළ කෑල්ලක තමයි අපිට උඩ ඉඳලා තමයි බලන්න තිබුණේ. ඊළඟට ගොඩක් තැන් බලලා අපි මේ යන ගමන් අන්තිමේට සූ එකෙන් හරිම මහන්සි බඩගිනි. එහෙනම් බයි.